මගේ ආයෝජන ජීවිතේ මිනිස්සු මගෙන් වැඩිපුරම අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ සමාගමේ කොටස් මිල අඩු වෙන්නේ? ඇයි මේ සමාගමේ කොටස් මිල අද ඉහළ යන්නේ? ඉතින් ඔයාටත් එක ප්‍රශ්නයක්ද? අද කතාව අන්නේ ගැනයි. ඇත්තටම සමාගමක කොටසක මිල ඉහළ පහළ යන්න බලපාන සාධක මොනවද? ඉතින් අන්නේ ගැන අපි අද කාරණා පහකින් ඉගෙන ගමු. අපි එකටම පොදුවේ මේ කාරණාව කතා කරලෙමුකෝ. කොටසක මිල ඉහළ පහළ යන්න ඇත්තටම බලපාන්නේ මොකද්ද? සරලයි. පොදු උත්තරේ තමයි supply and demand එක. ඉල්ලුම සහ සැපයුම. ඉල්ලුම හා සැපයුම කියන එක අපි ගත්තට පස්සේ නිකමට හිතන්න මෙහෙම. ඔයාලට මතකද ලංකාවේ ආර්ථික අර්බුදයේ වෙලාවේ පෙට්‍රල් ලීටරයක මිල සීග්‍රයෙන් වැඩි වුණා. මතකද මිනිස්සු ඒ කාලේ රුපියල් 1500 2000ටත් පෙට්‍රල් ලීටරයක් අරගෙන ගහගත්තා. ඇයි එතන මොකද්ද තිබ්බ ප්‍රශ්නේ? එතන තිබ්බ ප්‍රශ්නේ තමයි සැපයුමේ හිඟයක් තිබ්බා. හැබැයි ඉල්ලුම වැඩි. ඉතින් මිනිස්සු ඒකට වැඩි මිලක් ගෙවන්න කැමතියි. මතකද ඉස්සර නිවුස් එහෙම බලද්දි ගොවියෝ එහෙම එළවලු තියාගෙන ඉන්නවා. අපිට මේක විකුණ ගන්න විදියක් නැහැ. අපිට මේක විසික් කරන්න සිද්ධ වෙනවා. එළවලු කුණු වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඉල්ලුමට වඩා සැපයුම වැඩි වුණාම මිනිස්සුන්ට ඒ සැපයුමට කරන්න තියෙන එකම දේ තමයි මිල අඩු කරලා මිනිස්සුන්ට විකුණන එක. ඉතින් පාඩු පිට තමයි දෙන්න සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ තමයි කොටසක මිලත් ඉහළ පහළ යන්න ඉල්ලුම සැපයුම බලපාන්නේ. එහෙනම් අපි අර කාරණා පහ ඉගෙන ගමු. පළවෙනි කාරණාව තමයි කම්පැනි පර්ෆෝමන්ස්. කම්පැනියේ තියෙන පර්ෆෝමන්ස් එක. ඒ කියන්නේ කම්පැනියේ තියෙන කාර්යක්ෂමතාවය, කම්පැනියේ ලාභය වැඩි වෙලා, කම්පැනියේ වත්කම් වැඩි වෙලා, අයිතිකාරයෝන්ගේ සල්ලි වැඩි වෙලා, කම්පැනිය හොඳට දුවනවා නම් කම්පැනියේ පර්ෆෝමන්ස් හොඳට යනවා. ඒ කියන්නේ කම්පැනියේ කොටස් වල මිලට ලොකු ඉල්ලුමක් තියෙනවා කියන එකයි. ඒතර ඉල්ලුම එන්න කොටසක මිල ඉහළ යනවා. ඒ වගේම තමයි කම්පැනියේ පර්ෆෝමන්ස් හොඳ නැත්නම් කම්පැනියේ ලාභය අඩු වෙලා යනවා නම්, කම්පැනිය අලාභ ලබනවා නම්, කම්පැනි ආයෝජකයන්ගේ සල්ලි අඩු වෙලා යනවා නම් අන්න කම්පැනියේ පර්ෆෝමන්ස් හොඳ නැහැ. කම්පැනියේ ආදායමත් අඩු වෙලා යනවා. ඒ කියන්නේ කම්පැනියේ සේල් එක, කම්පැනි විකුණු ඒ දේවල් අඩු වෙලා යනවා කියන්නේ කම්පැනියේ පර්ෆෝමන්ස් අඩු වෙලා යනවා කියන්න එක සාක්ෂියක්. ඉතින් මිනිස්සු කොටස් වලට කරන ඉල්ලුම අඩු වෙනවා. කොටස් තියෙන මිනිස්සුත් කොටස් විකුණන්න හදනවා. ඒ හින්දා කොටස් මිල අඩු වෙන්න පටන් ගන්නවා. කාරණාංක 2 මාකට් සෙන්ටිමන්ට්. මොන වගේ මාකට් සෙන්ටිමන්ට් එකක්ද මේ වෙලේ කොටස් වෙළඳ පොලේ තියෙන්නේ? අන්න එක තමයි තේරුම් ගන්න ඕනේ. අපි ඒක ඉතිහාසයත් එක්ක කතා කරලා ගත්තොත් ඔයාලට මතකද ලංකාවේ ආනයන සීමා කරලා තිබ්බා. ආනයන සීමා කරලා තියෙද්දි ලංකාවේ දේශීය ව්‍යාපාර වලට හොඳ ඉල්ලුමක් ආවා. මොකද මේ දේශීය අවශ්‍යතා සපුරන්න පුළුවන් වෙන්නේ ලංකාවේ ව්‍යාපාර වලින්. ඒකට උදාහරණයක් විදියට ඔයාලට මතක ඇති ලංකාවට ඉම්පෝර්ට් බෑන් කිරීමත් එක්ක චයිනිස් ටයිල් ඒ දේවල් ගේන එක නැවැත්තුවා. ඉතින් ලංකාවේ දේශීය ටයිල් අවස්ථා සපුරුවේ ලංකාවේ තියෙන රොයල් සෙරමික්, ලංකා ටයිල්, ලංකා වෝල් ටයිල් ඔය කම්පැනිස් වලින්. ඉතින් ඒ කම්පැනිස් වලට ලොකු ඉල්ලුමක් ඒ කාලේ ආවා. අපි ඔකටම තව උදාහරණයක් ගමු. ඔයාලට මතකද ලංකාවේ ඩොලර් හිඟයක් තිබ්බා කියලා? ඒතර ඩොලර් හිඟේදී ලංකාවේ ඩොලර් ගේන කම්පැනිස්, ඒ කියන්නේ එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් කම්පැනිස් වලට ලොකු ඉල්ලුමක් ආවා. ඉතින් මිනිස්සු ඒ කම්පැනිස් වලට පොර කකා ඉන්වෙස්ට් කරන්න ගත්තා. ඉතින් ඒ සමාගම් වල කොටස් මිල ගණන් වේගෙන් ඉහළ යන්න පටන් ගත්තා. ඔය වැඩි වෙන පැත්තනේ කතා කරේ. ඒකෙම මාකට් සෙන්ටිමන්ට් එකෙන් අපි කතා කරමු කොටස් මිල අඩු වෙන්න බලපාපු සාධක මොනවද කියලා. ඒකට උදාහරණයක් විදියට ඔයාලට මතක ඇති හොටෙල් සෙක්ටර් එක හොඳටම වට කෑවා. පාස්කු ප්‍රහාරයෙන්, කොරෝනා වලින්. එතකොට අන්න ඒ කාලේ හොටෙල් සෙක්ටර් එකට ලොකු ඉල්ලුමක් තිබ්බේ නැහැ. මොකද ඒ ශේෂ්ත්‍රයට තව අවුරුදු ගාණක් යනකම් මේ ප්‍රශ්නේ මේ විදිහටම තියෙන හින්දා ආයෝජකයෝ ඒ කොටස් වලට කරන ඉල්ලුම අඩු වුණා. තියෙන කට්ටියත් ඒ කොටස් වලට තිබ්බ රුචිකත්වය අඩු වෙලා කොටස් විකුණන්න හැදුවා. ඒ හින්දා ඒ ශේෂ්ත්‍රයට ලොකු ප්‍රශ්නයක් කොටස් මිල අඩු වීමෙන් බලපෑවා. ඕකටම තව උදාහරණයක් විදියට ඔයාලට මතක ඇති ලංකාවේ බැංකු වලට දේශීය ණය ප්‍රතිගතකරණයෙන් ප්‍රශ්නයක් වෙයි කියලා 2023 වෙනකන් ওই ප්‍රශ්නේ ඇද ඇද තිබ්බා. 2023 වෙනකම්ම බැංකු කොටස් කුණු කොල්ලෙට තමයි ගනුදෙනු වෙවි තිබ්බේ. 2023 දී අවුරුද්දේ මැද ඔයාලට මතක ඇති දවස් 5ක බැංකු නිවාඩුවක් ප්‍රකාශ කරා. අන්න ඒකෙදි තමයි කිව්වේ ලංකාවේ දේශීය ණය ප්‍රතිගතකරණයෙන් ලංකාවේ බැංකු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි අන්නේ බැංකු සමාගම් වල කොටස් මිල ගණන් ඉහළ යන්න පටන් ගත්තේ. තුන්වෙනි කාරණාව විදියට අපි කතා කරමු ඉකොනොමික් ඉන්ඩිකේටර්ස්. ආර්ථිකයක් ගැන කතා කරද්දී ආර්ථිකය කියවන පොඩි පොඩි මිනුම් තියෙනවා. අන්න ඒවටත් කොටස් වෙළඳ පොලේ සමාගම් වල කොටස් වෙනස් වෙනවා. හිතන්නකෝ ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙච්චර ප්‍රමාණයකින් වැඩි වුණා. ලංකාවේ නිල ඩොලර් සංචිත මෙච්චර ප්‍රමාණයකින් වැඩි වුණා. ලංකාවේ අපනයන ආදායම මෙච්චර ප්‍රමාණයකින් වැඩි වුණා. ලංකාවේ දළදේශීය නිෂ්පාදන වර්ධන වේගය මේ ප්‍රමාණයෙන් අඩු වුණා. අන්න ඒ වගේ හේතු සාධක හින්දා කොටසක මිල ඉහළ පහළ යන්න බලපාන. ඔය කාරණාත් එක්ක වැඩිපුරම ඉකොනොමික් ඉන්ඩිකේටර් එකක් විදියට බලපාන සාධකය තමයි පොලි අනුපාත. ඉන්ට්‍රස්ට් රේට් එක. ඉන්ට්‍රස්ට් රේට් එක ගත්තට පස්සේ ඉන්ට්‍රස්ට් රේට් එක මෙතෙන්ට ලොකු බලපෑමක් එල්ල කරනවා. මොකද බැංකු පොලි අනුපාත වැඩි වෙද්දී මිනිස්සුયો හිතනවා
බැංකුවෙන් අපිට මෙච්චර පොලියක් දෙනවා. ඉතින් ඇයි අපි පොඩි හරි අවධානමක් කරගෙන මේ වගේ ෆයිනෑන්ෂල් මාකට්ස් වල කොටස් වෙළඳ පොළ වල ඇයි සල්ලි දාන්නේ? අපිට බැංකුවේ මේ වගේ පොලියක් දෙන හින්දා. ඉතින් ඒ සමාගම් වල කොටස් අපි විකුණලා අපි බැංකුවේ FD එකක් දාමු. එතකොට අපිට එතනින් හොඳ ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. හිතන්නකෝ බැංකු පොලිය අනුපාතය අඩු වෙනවා කියලා. මේ සොච්චම් පොලියට අපි බැංකුවේ සල්ලි දාලා තේරුමක් නැහැනේ අවුරුද්දක්. ඉතින් ඒ හින්දා අපි කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරලා අපිට වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ පොලි අනුපාත ඉහළ පහළ යද්දී කොටස් වෙළඳ පොළවල් වල මිල ඉහළ පහළ යන්නත් ඒක බලපාන්නේ. ඉතින් ඔයාලට මතක ඇති 2022 23 කියන කාලේදී ලංකාවේ බැංකු පොලි අනුපාත 125 27 වගේ තිබ්බ FD එකකට. ඉතින් ආයෝජකයෝ ඒ වෙලේදී හිතුවේ අපිට බැංකුවෙන් 125ක් ගෙවද්දී ඇයි අපි මේ පොඩි අවදානමක් අරන් හරි කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් ආයෝජකයෝ කොටස් විකුණලා බැංකුවේ මුදල් ආයෝජනය කරන්න ගත්තා. ඉතින් ඒ වගේම තමයි 2024 ඉඳන් ඉස්සරහට කන්ටිනියු වෙද්දී ලංකාවේ බැංකු පොලි අනුපාත අඩු වෙන්න ගත්තා. ඉතින් මිනිස්සුන්ට ඒ අඩු පොලියක් යටතේ බැංකුවේ සල්ලි දාලා ප්‍රතිලාභ කිසිසේත්ම සෑහීමකටපත් වෙන්න බෑ. ඉතින් ඒ හින්දා එයාලා බැංකුවේ තියෙන සල්ලි කොටස් වෙළඳ පොලට අරන් ආවා. ඒ හින්දා කොටස් වෙළඳ පොල ඉහළ යන්න පටන් ගත්තා. පොලි අනුපාත අඩු වෙද්දී කොටස් වෙළඳ පොල ඉහළ යනවා වගේම පොලි අනුපාත වැඩි වෙද්දී කොටස් වෙළඳ පොල පහළ යනවා. 2022 23 කියලා කියන්නේ කොටස් වෙළඳ පොල පහළ ගියපු කාලයක්. මොකද බැංකුවේ පොලි අනුපාතය 125 27 දීලා තිබ්බ FD එකකට. ඊළඟ කාරණා විදියට අපි හතරවෙනි කාරණා විදියට කතා කරමු ඉන්ඩස්ට්‍රි ට්‍රෙන්ඩ් එක. මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකකට ට්‍රෙන්ඩ් එකක් ඇවිස්සුනොත් අනිවාර්යෙන් ඒ සෙක්ටර් එකේ කම්පැනිස් වල ෂෙයා ප්‍රයිසස් වැඩි අඩු වෙන්න බලපානවා. අපි අර කලින් උදාහරණෙ මරන් කතා කරමු. ටයිල් කතාව. ලංකාවට ආනයන සීමා කිරීමත් එක්ක පිට රටින් ටයිල් ගෙන්නුවේ නැහැ. එතකොට ලංකාවේ ටයිල් අවශ්‍යතාවය සැපරුවේ දේශීය ව්‍යාපාරවලින්. එතකොට රොයල් සෙරමික්, ලංකා ටයිල්, ලංකා වෝල් ටයිල්ස්, වෙස්ටික් ඔය කම්පැනිස් වල කොටස් වලට ලොකු ඉල්ලුමක් අන්නේ පීරියඩ් එකේ එන්න ගත්තා. ඒ දේත් එක්කම ඒ සමාගම් වල කොටස් මිල ගණන් වේගෙන් ඉහළ යන්න ගත්තා. එතනින් පස්සේ ලංකාවේ ඉම්පෝර්ට් බෑන්ඩ් එක අයින් කරත් එක්කම ඒ කම්පැනිස් වල ෂෙයා ප්‍රයිසස් ආයේ අඩු වෙන්නත් පටන් ගත්තා. ඕක අපිට අර බැංකු කතාවටත් ගන්න පුළුවන්. බැංකු සමාගම් වල කොටස් වලටත් ඉල්ලුමක් තිබ්බේ නැහැ. මොකද දේශීය ණය ප්‍රතිගතකරණයෙන් ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් දේශීය ණය ප්‍රතිගතකරණයෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා 2023 දී එනවුන්ස් කරපු එකත් එක්ක බැංකු සමාගම් වල කොටස් වලට ලොකු ඉල්ලුමක් එන්න පටන් ගත්තා. ඉන්ඩස්ට්‍රි ට්‍රෙන්ඩ් ගැන හොඳට ඔලුවට ගියානේ. ඊළඟ කාරණා හතරක් කතා කරලා තියෙන්නේ මේ වෙද්දී. පස්වෙනි කාරණාව political and global events. දේශපාලනයේ වෙනස්කම් මත අනිවාර්යෙන් කොටස් වෙළඳ පොලේ මිල ඉහළ පහළ යන්න ඒකත් බලපානවා. කොටස් මිල ගණන් ඉහළ යන්න දේශපාලන ස්ථාවරත්වය බලපානවා වගේම දේශපාලන අස්ථාවරත්වය කොටස් මිල ගණන් පහළ යන්නත් බලපානවා. ඒකට හොඳම උදාහරණයේ විදියට අවුරුදු ගානක තිබ්බ දේශපාලන ඉතිහාසයක් 2024 දී වෙනස් වුණා. අන්න ඒකට ආයෝජකයෝ ලොකුවටම ප්‍රතිචාර දැක්වුවා. ඉතින් 2024 දී ඔයාලට ගිහලා බලන්න පුළුවන් නම් all share price index එක සියලු කොටස් මිල දර්ශකය ඔයාලට ඒ වෙනස හොඳට බලා ගන්න පුළුවන්. 2024 ජනාධිපතිවරණයෙන් පස්සේ කොටස් වෙළඳ පොලේ කොටස් මිල ගණන් වලට සමාගම් වල කොටස් වලට මොන වගේ බලපෑමක්ද එල්ල උනේ කියලා. ඉතින් මීට වඩා තව කොටසක මිල ඉහළ පහළ යන්න බලපාන සාධක නැද්ද? නෑ, තියෙනවා. මේ කතා කරේ අපි පොදුවේ තියෙන සාධක ටික. ඉතින් වැදගත් වෙන්නේ ඔයාගේ දැනුම පෝෂණය කරන එක. ඔයාට දැනුම පෝෂණය කරන්න පුළුවන් ඔයා තනියමත් වැඩ කරලා. ඉතින් මේ දේවල් ගැන තව ඔයා හොයන්න. ඔයා හෙව්වොත් ඔයාටම තමයි මේ දැනුම හම්බෙන්නේ. ඔයාට ඒ දැනුම හම්බුනොත් ඔයාටම තමයි මේ දැනුම පාවිච්චි කරලා සල්ලි හොයන්නත් පුළුවන් වෙන්නේ. The more you learn, more you earn. ඒක කිසිම වෙලාවක අමතක කරන්න එපා. ඔයාගේ ප්‍රශ්නවලට උත්තරේ සල්ලි නම් ඔයා සල්ලි හදන්න පාවිච්චි කරන්න ඕනේ ඔයාගේ මෙන්න මේ දැනුම. ඔයා ඒ දැනුම පාවිච්චි කරලා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න ඉන්න ආයෝජකෙක් නම් දැනටමත් ආයෝජනය කරගෙන යන ආයෝජකයෙක් නම් ඔයාට දැනුම බෙදන එක තමයි වෙල්දි මයින්ස් අපි කරන්නේ. ඉතින් ඔයත් මේ ලෝකේ පුරා විසිරී පවතින කොටස් වෙළඳ පොළ දැනුම හොයන කෙනෙක් නම් ඒ හොයන දැනුම ඔයා ගාවට ගේන්න අපි ලෑස්ති. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් ආපු ගම ඔයාට බලන්න ඕන නම් අනිවාර්යෙන්ම bell notification එකත් click කරලම තියාගන්න. අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.